ඔයාලගේ පුංචි කාලේ විටාඩියක් තියලා මේක අහකින්නේ. මේ තමයි අපි අලුත් ලොබිය මැච් එකට ගිහින් බලමු කොහොමද ෆැක්ටරි එක වෙනස් වෙලා තියෙනවා ඒක කොහොමද කියලා. අලුතෙන් ප්ලේන් එක යනකොට ඩිස්ප්ලේ වෙන්නේ මෙහෙම. ශනික අපි ගිහින් බලමු. ප්ලේන් එකේ යද්දීම ප්ලේන් එක පෙන්නන්නේ මෙහෙම. එතකොට ඉවෙන්ට් එකේ නම වැටෙනවා. ඊට පස්සේ ටික දුරක් ගියාට පස්සේ ෆැක්ටරි අලුත් ෆැක්ටරි පෙන්නන්නේ මෙහෙම. මේ ෆැක්ටරි ගිහින් බලමු. ෆැක්ටරි ඩිස්ප්ලේ වෙන්නේ නම් මෙහෙම තමයි. ඔයාලට මේ වගේ බෝලයක් වෙන්න පුළුවන් මේ වගේ එකද වල හැංගිලා ගහන්න සුපිරිම මේකට පයිප් ගන්න පුළුවන් මේකත් සුපිරිම අප්ඩේට් එකක් වෙයි. ඊට පස්සේ පළවෙනි වතාවට ගෑම සාමාන්‍ය විදිහට කොහොමද හිල්ලනවා. දැන් ඔයාලා හිතන්න ඔයාලා මේ වගේ මෙතනට බැස්සොත් එහෙම මෙතනින් පාදර වඩින්නත් ටයර් වගේක් තියෙනවා. ඒකත් සුපිරිය. දැන් ඔයාලා දෙවෙනි පාර කෑවට පස්සේ තව එක්කෙනෙක් කනකන් ඉන්න ඕනේ. කෑවට පස්සේ අපපුවාව හිල්ලනවා. ඒකට වාසියක්ම තමයි ෆුට්බෝල් පිටියකට වගේ තමයි ඒකත් යන්නේ. එතකොට අපේ අනිත් බෝල් කඩන කන්න එක මාරු වෙලා තියෙනවා නිකන් ෆුට්බෝලයක් ඒක අස්සේ යනවා වගේ. ඒකත් සුපිරියක් වෙයි. channel එක subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා. ඒක දින්නොත් එහෙම හීල්ලෙනවා ආපහු ඉන්නේ නැත්තා හීල්ලෙන්න නැහැ. අලුතෙන් ලොකුණාට පස්සේ ඩිස්ප්ලේ වෙන්නේ මෙහෙම තමයි. මේක කිසිම ලොජික් එකක් නැහැ. දැන් ඔළුවට දුන්නොත් දැන් ඉස්සෙල්ලා යන්නේ නැහැ නේ. CS වලත් අර බෝලේ තියනවා. ඔයාලේ බෝලේ මැච් එක ඉවර වෙලා දැම්මොත් ඊළඟ මැච් එකටත් බෝලේ තියනවා රවුන්ඩ් එකට. මේ ටික තමයි අලුතේ. subscribe කරන්න අමතක කරන්න එපා.